එයාලට ඉක්මනට යන්න වෙනවා කියලා දැනගෙන හිටියා වගේ නැති වෙන්න දවස් 5කට කලින් එයාලා දෙන්න පුදුම දෙයක් කළා. ඊට පස්සේ නාගදීපේ වඳින්න යන්න ඕන කියලා හදිසියෙම කිව්වා. ගයන්ත සහ සතීසා මිය යන්නට පෙර ඒට සූදානම් වූ හිතා ගන්නවත් බැරි සිදුවීමක් එළියට. මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඉතා ආසනාවන්ත ආකාරයෙන් අනතුරකට ලක්ව ඉතා අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයේ සිටි කතිකාචාර්යතුමන්ගේ ආදරණීය බිරිඳ වන සතීසා නිලන්ති මහත්මියද ඊයේ උදෑසන රටම කම්පනයට පත් කරමින් වෛද්‍යවරුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ජීවිතයෙන් සමුගොනු යනු ලැබුවා. මේ වන විට එම අනතුරින් කතිකාචාර්ය ගයන්ත මහතා බිරිඳ සතීසා මහත්මිය මෙන්ම ඇයගේ සොහිරු රවිදු යන තිදෙනාම ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා. ඔවුන්ගේ 6-4ක් නොතේරෙන කුඩා නිවුන් දරුවන් තිදෙනාම අවසා පියා සොයමින් හඬා වැටෙන බවයි සතීසාගේ මව මාධ්‍ය වෙත හැඬු කඳුලින් පවසා සිටින්නේ. ඔය ළමයි දෙන්න මේක වෙන්න දවස් 5කට කලින් බෞද්ධ නාලිකාවේ ලොකු ධර්ම දේශනාවකුත් කෙරෙව්වා. ඊට පස්සේ හදිසියෙම කිව්වා නාගදීපේ යමු කියලා. ඒත් මම ඇහුවා ඇයි පුතේ හදිසියෙම කියලා. නාගදීපේ වැඳලා ආපහු එද්දි තමයි මට මගේ රත්තරන් ළමයි ටික නැති වුනේ. එලොවට යන්න පුළුවන් තරම් පින් රැස් කරගත්තා. මගේ දරුවෝ ටික නිවන් දැක බුදුන් දකින්න ඕනේ. මේ පැටව තුන් දෙනා දිහා කොහේ හරි ඉඳන් බලන්න ඇති. යනුවෙන් ඇය හඬා වැටෙමින් පවසනවා. මරණය කොයි මොහොතේ උදා වේදයි අප දන්නේ නැත. ඔබ සැම නිර්වාණයෙන්ම සැනසේවා.